අම්මෝ දැන් නම් මැරෙයි කියලා හිතනවා. අපි කරගොම්පුර ගම්මානේ මැදින් ඇවිල්ලා අපි දැන් රේල් පාරට ගොඩ වෙන්න හදන්නේ. අපි රේල් පාරට ගොඩ වෙලා මුලින්ම අපි යනවා එල්ජින් කියන දියැල්ල බලන්න. ඒ දියැල්ල බලන්න නම් අපිට මාර්ග දෙකයි තියෙන්නේ. එකක් අපි පයින් යන්න ඕනේ. එහෙම නැත්නම් ට්‍රේන් එකේ යන ගමන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ට්‍රේන් රෝඩ් එක ඇවිල්ලා කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය තමයි ලෝකේ තුන්වෙනියට ලස්සනම දුම්රිය මාර්ගය. අපි එහෙට ගිහින් ඊළඟට යන් අපි නේචර් පූල් එකට. ගයිස් අපි රේල් පාරට ආවා. මෙහෙම තමයි අපිට ගම පේන්නේ. වැරගුම්පුර ගම්මානේ සම්පූර්ණයෙන් පේන විදිය තමයි අපිට පේන්නේ. ඈතින් පේනවා කඳු ටික සිරිපාදේ කන්දේම අපිට පේනවා මෙතන ඉඳන්. මාර ලස්සනයි. මාර විවයක් තියෙන්නේ මෙතන. මුළු ගම වගා කරනවා. එළවලු වගා කරනවා. ගෝවියෝ තමයි ගොඩක් ඉන්නේ මේ ගමේ. මෙතන ආවම මාර දර්ශනයක් තියෙන්නේ. ගයිස් අපි දැන් ගම පහු කරා. දැන් ගමේ අන්තිම ගෙදරත් පහු කරලා දැන් ආයේ දැන් තියෙන පාර දෙපැත්තම රක්ෂිතේ. අපි රක්ෂිතේ මැදින් තව යනවා කිලෝමීටර් 3ක් විතර යනකොට තමයි තියෙන්නේ එල්ජින් දියැල්ල. මේක බලන්න පුළුවන් ට්‍රේන් එකේ හරි පයින් හරි ගියොත් විතරයි. ඒකට වෙන මාර්ග කිසිවක් නැහැ. එතකොට මම ඉස්සලා කිව්වා වගේ මේ මාර්ගේ දුම්රිය මාර්ගය ඇවිල්ලා ලෝකෙම්ම පළවෙනි පහ අතර තියෙන ලස්සනම දුම්රිය මාර්ගය. මාර්ගය තමයි මේක. අපි නානුව ස්ටේෂන් එකේ ඉඳන් දෙවෙනි ස්ටේෂන් එක තමයි අපි මේ නානුව පැරගුම්පුරයි අඹේවැලේ අතර තමයි අපි මේ යන්නේ. පැරගුම්පුර ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් වගේ යනකොට තමයි අපිට හම්බෙන්නේ එල්ජින් දියැල්ල. අපි යා
ප්ලැට්ෆෝම් යන්නේ. ගායිස් අපිට හම්බුණා පරණ ප්ලැට්ෆෝම් එක. මේක මම හිතන්නේ සුද්දන්ගේ කාලේ අපේ මේ තියෙන විවිධ සම්පත් තේ දළු එළවලු වගේ එක විවිධ සම්පත් සුද්දන්ට ලේසියෙන් ප්‍රවාහණය කරන්න මම හිතන්නේ මේක හදලා තින්නේ. දැන් නම් අබායට ගිහිල්ලා තින්නේ මේක පාවිච්චි කරන්නේ නැහැ. අපිට හම්බුණා අපි ඉස්සරහට. යනගමන් නිකන් මේ පාර දෙපැත්ත ඇවිල්ලා තියෙන මල කඩාගෙන ආවා. මාර ලස්සන මල් පොකුරක් හැදුනේ. ඇත්තටම කියන්න ඕන මාර විශේෂයි මේ පැත්ත. මාර ලස්සන මල් හැදෙනවා. අපි මේ නිකන් යනගමන් රේල් පාර ආයිනේ දෙපැත්තේ තියෙන මල් ටිකක් කඩා ගත්තාම අපිට හැදුණු ලස්සන මල් පොකුර බලන්න. අපි දැන් රේල් පාරට නැගලා කිලෝමීටර් 1කමාරක් විතර ආව ඇතුළට. කිසිම මනුස්ස පුළටක් අපි දැක්කේ නැහැ. අපි දැන් සම්පූර්ණයෙන් ටික වෙනස් වීගෙන යන්නේ. දැන් තියෙන සම්පූර්ණයෙන්ම ස්වභාවික පරිසරය වාට මගේ දෙවැත්තෙන් පේනවා ඇති. කඳු කරේටම ආවේනික වුණු ලස්සන ගස්වැල් වර්ග තමයි මේකේ තියෙන දෙපැත්තෙම. සුන්දර දසුණක් අපිට. මම නිකන් Google එකේ අද බැලුවා අද වෙදර් report එක කොහමද කියලා 12 මාර එක වෙද්දි වහී වගේ වහින කිඳුණු සහිත වෙයි කියලා තමයි කියලා තින්නේ. අපි බලමු. අපි මෙහෙට ගිහලා තව නාන්න යන්නත් ඕන. ඒ දෙකටම යන්නම් කියලානේ අපි යදාවේ. අපි යන් ඉස්සරහට ගිහලා දියල්ල බලලා පුළා ඉක්මනට අපි ඉක්මනට යමු. කාට් ගායි සාසත් කළු කරගෙන එනවා වහින්න වගේ පොඩි භයංකාර වෙනුමකුත් තියෙනවා. අපි දෙන්නයි තරයි යන්නේ මේකේ. මනුස්ස පුල්ඩකුත් නැහැ. මෙහෙ සත්තු ඉන්නවා කියලා කොටියා ශ්‍රී ලංකාවේ කොටියා දිවිය ඉන්නවා කියලා තියෙනවා. ගොඩක් අය දැකපු අයත් ඉන්නවා මේකේ. අපි දෙන්න විතරයි යන්නේ. පොඩි භයානක ගතියකුත් තියෙනවා. අපි යන් තාම කොච්චයක් හම්බුනේ නැහැ. කොච්චය වංගුවකින් වේද කියලා හිතනවා. බලමු. ගායිස් අපි දිගටම ආවා. වතුර තිබහයි පොඩි දිය පාරවල් තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා අපේ දිය පාරකේ මූණ පොඩ්ඩක් හොලගෙන වතුර පොඩ්ඩක් බීලා මේක සම්පූර්ණයෙන්ම උඩ රක්ෂිතේ නම් එන පිරිසුදු වතුර. මේවා විවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ මේවා බෝතල් කළ පානීය ජංගලටත් වැඩිය පිරිසුදු ඇති. අපි यार मैं तो सुपर प्लेस से आती ना වාව් අහම්බෙන්වත් පිටිපස්සේ හරුන්නේ නැහැ මෙච්චරකට. භාවනාව මොනතරම් ප්‍රශ්න තිබුණත් මේ වගේ වීඩියෝ එකක් බලන් ඉන්නකොට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම මැදිගෙන යනවා ටික. අපි වෙනම ලෝකයකට ආවා වගේ. සනීප
3ක් විතර ඇතුළට ආවා. එනකොට අපිට පේනවා පොඩි ප්‍රොජෙක්ට් එකක් යනවා මෙහෙ මේ පොඩි නෙවෙයි ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේ තියෙන මේ නෝමල් ගස් ටික ඔක්කොම කපලා කැලෑ ගස් පිටේ ව්‍යාප්තියක් කරනවා. ඒත් එක්කම අපිට මේ ගස් ටික කැපුව පස්සේ විහාරයේ පොඩි නිම්නයක් වගේ මතුවලා තියෙනවා. පොඩි දොළ පාරකුයි සත්තු ටිකක් ඉන්නවා, පොඩි කුරුල්ලෝ ටිකක් ඉන්නවා, පොඩි පොඩි ගස් ටිකක් වැයලා තියෙනවා, පොඩි ලස්සන නිම්නයක් වගේ එක අපේ ඇසට පේනවා. යාළුවනේ දැන් නම් ටිකක් බය හිතෙනවා. තනිකරම අඳුර වෙලා තින්නේ ඔක්කොම සත් එක්ක පොළ පිළින්නක් දෙනවා නියමට මැදට. අයිද කිලපුලාගෙන සීතලුත් එක්ක කරුළු වුණා දෙපැත්තෙන් ගස් ටිකක් ගොම්මන් වගේ මේ හරිය යද්දි එක එක අමුතු හැංගීම් දෙනවා මේ පරවන ගසත් එක්ක. මේ පරවන වේල් පාර මාර ඇඟ කිලෝපුලාගෙන හැංගීමක් දෙනවා. අපි හරි ඉක්මනට ගියා. සත්‍ය ඇහෙනවා. ඈතින් පේනවා. දියල්ල පේන අපි දැන් ටික ටික ලඟු වෙලා තින්නේ. අපි තව ලස්සන දියල්ල හොඳටම පේන තැනකට යන් අපි ඉස්සරහට. guys අපි රැවුටර ආර දියල්ලට ඇල්ජින් කියලා. ඒක ඇල්ජින් දියල්ල නෙමෙයිලු. දැන් අපිට මේ පාරේ යන මාම කෙනෙක් හම්බුණා. මාමෙන් තා අහලා දැනගත්තා ඒක ඇල්ජින් නෙමෙයිලු වෙන දියල්ලලු. මේ වැස්සින් තමයි ඒක මතුවලා තින්නේ. මාරම ලස්සනයි එක. අපිට තව ඉස්සරහට යන්න ඕනේ ඇල්ජින් බලන්න අපි ඉස්සරහට. guys අපි දැන් කිලෝමීටර 3-4ක් මැට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. ගණන් කරගන්න බැරි වුණා කොහොමද කියලා. මේ දෙපැත්තේ තියෙන ගස් වලටම guys අපිට අත තියන්න බෑ. මේවා තනිකරම රක්ෂිතයට අයිති ගස්. මේවා මේ කඳුකරේට ආවේනිකයි. මේ ගස් අපි කැඩුවා හෝ මොන හරි කරා කියන්නේ පරිසර පද්ධතියටම කරන ලොකු දුෂ්ට වැඩක් ඒක. අපිට නීතියනුත් ඒවට දඬුවම් තියෙනවා මේ. ඒකින්ද අපි මේවට කිසි දෙයකට අත තියන්න නැතුව යන්න ඕනේ. හැබැයි guys දුක හිතනම ආරංචි වන්නේ මේ කෝච්චිය යන අය දෙපැත්තේ මේ කප් වර්ග ටිප් පැකට් ටිපි ටිප් පැකට් මණන් ඔක්කොම දෙපැත්තේ උගේ දාගෙන ගිහලා තියෙනවා. මෙච්චර ලස්සන පරිසර පද්ධතියක් වෙලා. guys අපි පොට්ටකට ආවා. කිලෝමීටර 6-7ක් ආවට පාඩු නෑනේ guys. කොහොමද ලස්සන. මේ වගේ නිදාසේ විඳින්න පුළුවන් වෝටර්ෆෝල්ස් එකක් මම හිතන්නේ ලංකාවේ කොහෙවත් තියෙනවා කියලා. හැබැයි ඉතින් මේකට වට දුවක් එන්න ඕන. කිලෝමීටර 6-7ක්ම පයින් එන්න ඕන. ඇවිල්ලා මේ බීලින් එක තනියම ඉඳ ගන්න ඕන. මම කැමති නෑ හැබැයි මේ ගොඩක් අය අතර දෙහිත් වෙනවා. මේ වගේ නිදාසක් නෑනේ එතකොට. බලන්න ඔය ලස්සන ආසුණක් මේ දර්ශනය දිහා බලන් ඉන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. කොහොම සුන්දරත්වය මෙතන. මේ ඔටෝ හදපුවානේ මේ මිනිස්සු කවුරුත් ගෙනලා හදපුවා නෙවෙයි. ලස්සනට ඇදලා තියෙන මල් වර්ග. මේ මල් වර්ගත් එක්ක මේ දියැල්ල මාර සුන්දරත්වයක් දෙන්නේ මෙතන. මාරම ලස්සනයි. මේක ඉතින් ට්‍රේන් එකේ යන අයට යන ගාම බලාගෙන ගියාගේ පොඩ්ඩක් මෙතන ට්‍රේන් එක පොඩ්ඩක් ස්ලෝ කරලා දෙනවා. එන කට්ටිය බලන්න. ට්‍රේන් එකේ යන ගාම බලා යන්න පුළුවන්.
මේකට මෙහෙම ඇවිල්ලා නිදාසේ විඳිනවා නම් ඉතින් කිලෝමීටර් 5ක් පයින් එන්න වෙනවා මේක. පයින් ආවට පාඩු නෑ දෙපැත්තේ තියෙන සුන්දරත්වය ඉඳගෙන ලස්සනට එනකොට දියාලු දෙකක් විතර ආව වෙනවා අපිට මගින්. ඒ දියාලු දෙකත් බලාගෙන එනකොට මෙතනින් මෙන්න මේ අපි හොයන්ගෙන ප්‍රධාන දියාල ලස්සනට හම්බ වෙනවා. මේකට අපි බහිනවා නම් කැලෙන් අවසර අරගෙන තව ටිකක් එහාට ගිහිල්ලා බහින්න පුළුවන් මේක මුලට. කිසිම පාරක් නෑ මේකට. කැලේ මැදින් වැල් වල එල්ලිලා ගස් වලින් එල්ලිලා එහෙනම් රූට් එකට තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. එහරින්න වෙතෙන් යන්න වෙන කිසිම මාර්ගයක් මොකුත් නෑ. මේක කෙලින්ම උදකලා වෙච්ච තනි දියාල්ල. මේ දියාල්ල ඇවිල්ලා මාරම ලස්සන දියාල්ලක්. අපේ හිත නිවන දර්ශනයක් දෙන දියාල්ල. පාඩු නෑ ආවට මෙතන. ගයිස් අපි දැන් දියාල්ල බලලා යන්න හදන්නේ අපිට අඳුරු කරනවා. දැන් අපි ඊළඟට යන්නේ නාන්න නේචර් පූල් එකට. නේචර් පූල් එකට ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට අපි එතන ගිහිල්ලා දැන් ඔය ආපු දුරම අපි යන්න ඕනේ. පයි ඒක ගිහිල්ලා වෙලා කැලේ මැදට ගිහිල්ලා නාලා වැස්සට කලින් නාගන්න පුළුවන් නාගන්න තමයි try එක දෙන්න පුළුවන් තරම් ඉක්මනට අපි ගිහලා උඩට නාගමු. අපි එතන කට්ටිය කියනවා වගේ මේ වගේ මෙතන සුන්දර ඇති කියලා. අපි guys ආහස කඩුවල කරලා තියෙන හොඳටම අපි කැලයක් ඇතුළට තමයි රින්ගන්න යන්නේ. මේක තනිකරම හොරර් ෆිල්ම් එකක ෆීලින් එකක් දෙනවා අපිට. බලන්න පුළුවන් අපි ඉස්සරහට යමු මොනවා වෙයිද දන්නේ නැහැ. අපි ජීවිතුන් අතර ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි බලමු. guys ඔන්න අපි දැන් තමයි කැලෑවට ඇතුල් වෙන්න හදන්නේ. හතැල්ල දාපු ට්‍රැක්ටරයක් තියෙනවා. ඊටමත් භයානක පෙනුමක් තමයි මේ ගෙනත් දෙන්නේ. අපිට ගෙලින්ම හොරා ෆීලින් එකක් දෙනවා මුලින්ම මේ ට්‍රැක්ටරේ කැලේට ඇතුල් වෙනවත් එක්කම අපි ඇතුල් වෙලා බලමු මොකද වෙන්නේ කියලා. guys තවන අපිට ඈතින් පේනවා දම්ල ජනයාලකින් මේ පූජා පවත්වන ස්ථානයක් වගේ අපිට පෙන්වන්න ගන්න. අපි යන් ගෙදන්න. තමයි අපිට ඇලට බහින්න තියෙන්නේ. මෙතනින් බෑලා තුත්තපුරක් යනකොට තමයි මේ අපිට නාන්න පුළුවන් කොටසක් තියෙනවා කියලා කිව්වේ. ඉතලා නේචර් පූල් එක වගේ ලස්සන පූල් එකක් තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. බලමු ස්ටාර්ට් එක. ඉතින් බෑගෙන ඇලට ගිය තමයි යන්නේ. guys අපි පොට් එකට ආවා. මාර ඇස පිනවන දර්ශනයක් තමයි අපිට දෙන්නේ. වතුර නම් පොට්ට වැඩි වගේ. හැබැයි උඩරිම සීතලයි වගේ දැනෙන විදියට නම් අපි බෑලා බලමු. වයින්ට තමයි දැන් අද. Papai latar na ya papu. Amma danno merege luttana.